හරි. අපි පටන් ගන්න හදන්නේ DFD1 වලට අදාළව ප්‍රශ්නයක් කතා කරන්නේ. මම හිතන්නේ කලින් වීඩියෝ එකේදී අපි කතා කරා DFD1 එකක් කොහොමද අඳින්නේ කියන කාරණාව සහ ඒකේ තියෙන සංකේත මොනවාද, ඒකේ පාවිච්චි කරන දේවල් මොනවාද, ඊට අමතරව ඒකේ තියෙන නීති රීති මොනවාද කියන එක අපි කතා කරා. right. ඒ කියපු දේවල් වලට අදාළ පුංචි සරල ප්‍රශ්නයක් මේ සරල ප්‍රශ්නයක් කතා කරන්නේ. එතකොට අපි බලමු මේ වගේ එකක් කොහොමද අපි අඳින්නේ කියන එක. මේක මේ අපේ තියරි අවබෝධ කරගන්න හදපු ප්‍රශ්නයක් විතරයි. සාමාන්‍යයෙන් එක්සෑම් එකේ එනකොට පොඩක් මීට වඩා ප්‍රශ්න වෙනස් වෙනවා කියලා කියන්නේ ඔයා පාස් පේපර්ස් අරගෙන බලන්න. අපි පේපර්ස් කතා කරනකොට ඒවා අපි අනිවාර්යෙන් කතා කරනවා. සමහර තැන්වල ප්‍රශ්න චුට්ටක් තේරුම් ගන්න අමාරු තැන් තියෙනවා. මේක මොකද්ද මේ ක්‍රියාවලිය කියන එක පොඩ්ඩක් පැහැදිලි කරගන්න අමාරු තැන් තියෙනවා. එතකොට ඒක කොහොමද වෙන්නේ කියන කාරණාව සම්බන්ධව අපි පුංචි සටහනක් තියා ගන්න ඕනේ. ඒ කියන්නේ අපි ඒක ප්‍රශ්න කරලාම තමයි මේ වැඩේ අවබෝධ කරගන්න වෙන්නේ. අපි ප්‍රශ්න කරලා ඒවා කතා කරනකොට ඒ ගැටලුව මගේ හැරේ කියලා හිතනවා. මේ ප්‍රශ්නේ හැබැයි A level වගේ තමයි. A level මට්ටමේ ප්‍රශ්නයක් වගේ තමයි. නමුත් මේකේ අපි බේසික්ම දේවල් ටික තමයි කතා කරන්නේ. right. එහෙනම් අපි ප්‍රශ්නේ කතා කරමු ගමන යම් සාමාන්‍යයෙන් ඉස්සෙල්ලා වගේම තමයි මම මේකේ briefly idea එකක් තියෙන නිසා මම මේක නැවත කියවන්න උත්සාහ කරන්නේ. මම එකපාර මේ දේ කරගෙන යනවා. අවශ්‍ය දේවල් නෝට් කරගෙන highlight කරගෙන යනවා. ඔයා ප්‍රශ්නේ අරගෙන එකපාරක් ඉස්සෙල්ලා කියවලා idea එකක් අරගෙන දෙවෙනි පාර කියවන ගමන් ඔයාලට පුළුවන් මේකේ තියෙන entity මොනවාද, ක්‍රියාකාරකම් මොනවාද, databases මොනවාද, ඒ වගේ දත්ත ගැනීම කොහොමද සිද්ධ වෙන්නේ කියන කාරණාව පොඩ්ඩක් idea එකකුත් තියාගෙන අදාළ දේවල් සටහන් කරගෙන යන්න, highlight කරගෙන යන්න. අපි කියමු බැංකුවකින් ගනුදෙනු කරුවෙක් තම මුදල් ගිණුමට තැන්පත් කිරීමට අදාළ ක්‍රියාවලිය පහත විස්තර කරයි. එතකොට බැංකුවක මුදල් තැන්පත් කිරීමක් සම්බන්ධව තමයි මෙතන පැහැදිලි කරන්නේ. ගනුදෙනුකරුවා එතකොට ඔන්න එන්ටිටි එකක් හම්බ වෙනවා අපිට. ගනුදෙනුකරුවා බැංකුවට පැමිණ මුදල් තැන්පත් කිරීමට අදාළ රිසිට්පත පුරවා ඒ මුදල් ඒ සමග අදාළ මුදල් අයකැමි වෙත බාර දෙනවලු. ඔන්න මුදල් අයකැමි කියලා කෙනෙක් ඉන්නවලු. එයාට බාර දෙනවලු. මුදල් අයකැමි එම රිසිට් පතේ ඇති ගිණුම් අංකයේ පද්ධතියට ඇතුළත් කර ඒකේ තියෙන ගිණුම් අංකයේ පද්ධතියට ඇතුළත් කරන අතර පද්ධතිය විසින් එම ගිණුම් අංකයට අදාළ ගනුදෙනුකරුවන්ගේ තොරතුරු ඇතුළත් ඔන්න අපිට කියනවා ගනුදෙනුකරුවන්ගේ තොරතුරු ඇතුළත් දත්ත පාදකයක් තියෙනවලු. එම දත්ත පාදකය මගින් එම ගිණුම් අංකයට අදාළ තොරතුරු ලබාගෙන ගනුදෙනුකරුවා ලබා දුන් අයදුම්පත් සමග සංසන්දනය කර ගිණුම් නිවැරදි බව තහවුරු කරයි. right. එතකොට මෙතනදි ඉස්සල්ලාම කරන්නේ මුදල් තැන්පත් කිරීම නෙවෙයි. රිසිට් එක පුරවලා දුන්නාට පස්සේ එතන එක ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. එයා අදාළ ගිණුමට අදාළ කාරණා නැත්නම් ගිණුම් අංකය ඒකට දුන්නාට පස්සේ ගිණුම් ගනුදෙනුකරුවන්ගේ තොරතුරු තියෙන ගිණුමක් තියෙනවා. එතකොට ඒ ගිණුමේ ගනුදෙනුකරුවන්ගේ තොරතුරු අඩංගු දත්තපාදකයක් තියෙනවා. right. මේ දත්තපාදකයේ තියෙන තොරතුරු පද්ධතියට ගෙන්නගෙන අර රිසිට් පතේ ඒ ආපු තොරතුරුයි සංසන්දනය කරලා බලනවා මේක අදාළ නිවැරදිම ගිණුමද කියන එක. right. ඊට පස්සේ සංසන්දනය නිවැරදි බව තහවුරු කරයි. ගිණුම් අංකයේ නිවැරදි බව මුදල් අයකැමි තහවුරු පසු මුදල් අයකැමි ගිණුම් තුලට මුදල් තැන්පත් කිරීම සඳහා අදාළ මුදල් ඇතුළත් කරයි. එතකොට ඊට පස්සේ එතනින් එහාට මුදල් තැන්පත් කිරීම සිද්ධ කරනවා. මුදල් තැන්පත් කිරීම කියලා කියන්නේ ඒකට අදාළ දත්තය අප්ඩේට් කරනවා එතනදී. එවිට ගිණුම් හිමියාගේ තොරතුරු සහිත තොරතුරු පද්ධතියේ එම අදාළ මුදල සටහන් කරලා ලබයි. right. ඒක අර තොරතුරු පද්ධතියනම අර database එකටම මෙයාගේ මේ මුදල් ප්‍රමාණය ගෙනහිල්ලා දානවා කියලා කියනවා. කියන්නේ මුදල් ප්‍රමාණය ගෙනහින් දානව නෙවෙයි. ඒකේ තියෙන මුදලේ වටිනාකම වැඩි කරනවා. මොකද ගිණුමට තොරතුරු ඇඩ් වුණාට පස්සේ ඒක පද්ධතිය විසින් එයාගේ account balance එක වැඩි වෙන්න ඕන. එසේම පද්ධතිය මගින් මුදල් තැන්පත් කළ බවට සනාථ කිරීමක් මුදල් අයකැමි හරහා ගනුදෙනුකරුවාට පත් කරනවා. එතකොට මොකද කරන්නේ? මුදල් අයකැමි එයා දෙනව මොකටද? අදාළ ගිණුම අප්ඩේට් වුණා කියන විස්තරය නැත්නම් සල්ලි තැන්පත් කළා කියන එකට අදාළ රිසිට් පත නැවත ගනුදෙනුකරුවාට ලබා දෙනවා. right. එතකොට ඔන්න ඔතනදී අපිට තේරෙනවා දැන් වැඩේ අපි කතා කරගෙන යම් DFD1 එකක් අඳින විදිහ. මෙතනදී පළවෙනිම කාරණාව අපේ entity එකක් තියෙනවා කවුද?
ගනුදෙනු කරු ඉන්නවා. මේ ගනුදෙනු කරු ඉස්සල්ලාම ගිහිල්ලා කරන වැඩේ තමයි මෙන්න මෙතනදී පළවෙනි වැඩේ තමයි මෙයා ගෙනහිල්ලා රෙසිට් පත සහ මුදල දෙනවා මෙයාට. රෙසිට් පත සමග මුදල ලබා දීම. රෙසිට් පතත් එක්ක මුදල දෙනවා. එතකොට මේක හම්බ වෙන්නේ කවුන්ටර් එක නැත්නම් මුදල් අය කෙනෙක්. ඒකට අපි දන්නවා මෙතන මුදල් අය කැමිට තමයි පළවෙනි ප්‍රොසෙස් එක විදිහට අපි කතා කරනවා. පළවෙනි ක්‍රියාවලිය විදිහට මුදල් අය කැමිට මේ මුදල ලබා දෙනවා. මුදල් අය කැමිට මේ මුදල අය රිසිට් එකයි දුන්නාට පස්සේ මෙයා ගිණුම තහවුරු කිරීම තමයි මුලින්ම කරන්නේ. ඒතකොට මෙයා කරන පළවෙනි වැඩේ ක්‍රියාකාරකම ගිණුම තහවුරු කිරීම. ඒතකොට දැන් මේක තේරෙන්න ඕනේ මේ අපි කතා කරන්නේ සිස්ටම් එක ඇතුලේ වෙන වැඩක්. අපි DFD 0 වල context diagram වල මේ ගිණුම ඇතුලේ සිද්ධ වෙන කාර්යයන් සම්බන්ධව අපි කතා කරේ නැහැ. හැබැයි දැන් මෙතනදී අපි පැහැදිලි කරනවා ගිණුම ඇතුලේ තහවුරු කිරීම කියන කාර්යය තමයි ඉස්සල්ලාම සිද්ධ වෙන්නේ. එයා ඒ වැඩේ කරනවා. ඒ වැඩේ කරන්න මොකද්ද කරන්නේ? මෙයා පාවිච්චි කරනවා database එකක්. database එකක් මේක පරිගණක පාදක වෙන්න ඕනේ. අනිත් එක ස්ථීරව දත්ත ගබඩා වෙලා තියෙන්න ඕනේ. ඒ නිසා අපි D කියලා දානවා. අපි කියනවා මෙතනදී ගනුදෙනු කරුගේ තොරතුරු ඇතුළත් දත්ත පාදකය තමයි මේ තියෙන්නේ. එතකොට මෙයා මේකෙන් තොරතුරු ගන්නවා මොකටද? මොනවද ගන්න තොරතුරු? ගිණුම් තොරතුරු. ඒ කියන්නේ මෙයාට ගිණුම තහවුරු කරගන්න මෙයාගේ ඩේටාබේස් එකක් තියෙනවා. ඒ ඩේටාබේස් එකෙන් ගිණුම් අංකය දීලා ගිණුම් අංකය දුන්නාට පස්සේ ගිණුම් අංකයට අදාළ තොරතුරු ටික ගනුදෙනු කරුවාගේ තොරතුරු පාදක මේ දත්ත පාදක පද්ධතියෙන් ඒ තොරතුරු ටික අරගෙන ගිණුමට අදාළ නැත්නම් රිසිට් පතේ තියෙන ගිණුමට අදාළ තොරතුරුයි අපි බැංකුවේ තියෙන තොරතුරුයි කම්පෙයාර් කරලා බලනවා ඒ දෙක නිවැරදිද කියලා. ඒකෙන් එයාට සනාථ කරගන්න පුළුවන් මෙයාගේ මුදල නැත්නම් මෙයාගේ ගිණුමටම තමයි මේ මුදල තැන්පත් කරන්න කියන කාරණාව. හරි. ගිණුම තහවුරු කිරීමට පස්සේ මෙයා කරන වැඩේ තමයි ඊළඟ ප්‍රොසෙස් එක. ඊළඟ ප්‍රොසෙස් එක විදිහට අපිට කියන්න පුළුවන් ඒක දෙවෙනි ප්‍රොසෙස් එක. මේක කරන්නේ කවුද? මුදල් අය කැමීම තමයි. මුදල් අය කැමීම විසින් මොකද කරන්නේ? මුදල තැන්පත් කිරීම කියලා අපි කියමු. මෙයාගේ මුදල ගිණුම තහවුරු වුණාට පස්සේ මෙයා කරන වැඩේ තමයි ඒ මුදල තැන්පත් කරනවා. එතකොට ඒ මුදල තැන්පත් කරාට පස්සේ මෙයා බැංක් එකේ මෙන්න මේ තොරතුරු පද්ධතිය අප්ඩේට් කරන්න ඕනේ. එතකොට අපි කියනවා මුදල ඇතුළත් කිරීම. එතකොට මොකද වෙන්නේ? මෙයා මුදල මේ පැත්තෙන් අප්ඩේට් කරනවා. ගියා ගිණුම් තොරතුරු අප්ඩේට් කරනවා. අප්ඩේට් කරාට පස්සේ මෙයා මොකද කරන්නේ? නැවත පාරිභෝගිකයාව දැනුවත් කරන්න ඕනි මොකක් සම්බන්ධවද? මුදල් තැන්පත් කරා කියලා මුදල් තැන්පත් කළ බවට තොරතුරු එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් රිසිට් පත. රිසිට් පත ගනුදෙනු කරුවාට ලබා දෙනවා. රයිට්. ඔන්න නැවත වතාවක් පැහැදිලි කරන්න. මේකෙදි මතක තියාගන්න ඕනේ වැඩේ තමයි මේකෙදි මේ සිද්ධ වෙන සම්පූර්ණ කාර්යයම අපි A to Z පැහැදිලි කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේකෙදි අර මේන්ලි සිද්ධ වෙන ක්‍රියාකාරකම් ටික අපි මෙතන පැහැදිලි කරනවා. එතකොට එතනදී සිද්ධ වෙන දත්ත ගැනීම තමයි මේකේ පෙන්වන්නේ. දත්ත ගැනීම තමයි පෙන්වන්නේ. ඇතුලේ වෙන කාර්යය 100% අපි පැහැදිලි කිරීමක් කරලා නැහැ. බලන්නකො ගනුදෙනු කරුවා ඉන්නවා රිසිට් පත සමග මුදල ලබා දෙනවා. එතකොට එයාට දෙන්නේ මුදල් අය කැමීට. එතන එයා කරන පළවෙනි වැඩේ තමයි ගිණුම තහවුරු කරගන්නේ. එතකොට එයාට ගිණුම තහවුරු කරගන්න ඇතුලේදී එයා හරියටම බැලුවොත් එයා කරන වැඩේ තමයි රිසිට් පතේ තියෙන ගිණුම් අංකය සිස්ටම් එකට ඇතුළත් කරලා සිස්ටම් එක හරහා ඩේටාබේස් එකකින් අදාළ ගිණුම් තොරතුරු ටික අරගෙන එතකොට ඒ දෙන්න කම්පෙයාර් කරලා බලනවා. දැන් ඒ සම්බන්ධව මේකෙදී අපි පැහැදිලි කිරීමක් කරන්නේ. පැහැදිලිද?
ඒතර මෙතන සිද්ධ වෙන පළවෙනි කාරණාව මේන්ලි සිද්ධ වෙන ප්‍රොසෙස් එක තමයි එයා පැහැදිලි කරලා තියෙන්නේ. ඒතර ගිණුම තහවුරු කරාට පස්සේ එයා යනවා දෙවෙනි ප්‍රොසෙස් එකට. දෙවෙනි ප්‍රොසෙස් එකේදී මොකද කරන්නේ? එතනදිත් මුදල් අය කැමීම තමයි මේ වැඩේ කරන්නේ. මුදල් අය කැමීම මොකද කරන්නේ? එතනදී ඒ අදාළ මුදල් ප්‍රමාණය තැන්පත් කිරීමට අදාළ තොරතුරු ටික පද්ධතියට ඇතුළත් කරනවා. ඒ කියන්නේ මුදල් ප්‍රමාණය කවුන්ට් කරලා එයා ඒක ගාන බලලා ඊළඟට නිමේ නිත්‍යානුකූල මුදල්ද එහෙම නැත්නම් හොරන ඔට්ටු තියනවාද ඒව පරීක්ෂා කරලා ඔක්කොම කරලා ඒ අදාළ මුදල් ප්‍රමාණය එයා සිස්ටම් එකට ඇතුළත් කරනවා. එතකොට සිස්ටම් එකට ඇතුළත් කරා කියලා කියන්නේ එයාගේ නැත්නම් අපේ ගනුදෙනුකරුවාගේ account එකේ තියෙන සල්ලි ප්‍රමාණය වැඩි වෙන්න ඕනේ, අප්ඩේට් වෙන්න ඕනේ. එතකොට ඒකට අදාළ තොරතුරු ටික මුදල් ඇතුළත් කිරීම කියන ඇතුළත් කිරීමට අදාළ තොරතුරු ටික කෙලින්ම ගනුදෙනුකරුවාගේ තොරතුරු සහිත දත්ත පාදකයට අපි ඇතුළත් කරලා තියෙනවා. ඊට පස්සේ ඒ දත්ත පාදකයට තොරතුරු ඇතුළත් කරනවා වගේම මෙයා මේ පැත්තෙන් තව ගනුදෙනුකරුවාට අදාළ දත්ත ටික දෙනවා. ඔයාගේ මුදල අපි සාර්ථකව තැන්පත් කරා කියන විස්තරය ඔන්න ගනුදෙනුකරුවාට අපි ලබා දෙනවා. මේකේ තව දුරට ඔයාලට හිතේ තව සමහර දේවල් තියෙනවා. ඒ කියන්නේ account එක check කරලා තියෙන්න ඕනි. account එක check කරාට පස්සේ account balance එක ආයෙ පෙන්වන්න ඕනි. සමහර විට අපි passbook එක update කරනවා. ඒ වගේ දේවල් තව ඇතුළේ තව පොඩි දේවල් ටිකක් තියෙනවා. නමුත් ඒ සම්බන්ධව අපිට එකක් ප්‍රශ්නේ කියලා නැහැ. අනිත් එක අපි අඳින DFD1 එකක්. දැන් passbook එක update කරනවා වගේ කාරණාවක් අපිට ප්‍රශ්නේ කියලා නැහැ. ඒකට ඒ වගේ එකක් අපි ආයේ මේක ඇතුලේ ඇතුළත් කරන්න අවශ්‍ය නැහැ. ඒක ප්‍රශ්නේ කියලා තියෙන ප්‍රමාණය ඇතුළත් කරාම ඇති. අනිත් කාරණාව තමයි මේකේ ඇතුලේ තව පොඩි ප්‍රොසෙස් තියෙනවා. ඒ කියන්නේ ගිණුම තහවුරු කිරීම කියලා කියන්නේ අපි ගිණුම් අංකය ඇතුළත් කරන්න ඕනේ. අරහෙන් එන data ටිකත් එක්ක කම්පෙයාර් කරන්න ඕනේ. ඊට පස්සේ ඒක සනාථ වෙලා තියෙනවා කියන එක පැහැදිලි කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි මුදල් තැන්පත් කිරීමට එන්නේ. එතකොට මෙන්න මේ වගේ ඇතුලේ තව පොන්චි තව ප්‍රොසෙස් ගොඩක් තියෙනවා. එතකොට ඒවා තව දුරට විස්තර කරන එක තමයි DFD1 වල ඉඳලා DFD2 කියන ලෙවල් එකට එද්දි කරන්නේ. එතකොට මේක තවත් ඊටත් වඩා විස්තර කරන්න ඕන නම් තවත් සංකීර්ණයි නම් අපිට පුළුවන් එතනින් ඉස්සරහට DFD3 ඕම ඉස්සරහට යන්න. පැහැදිලිද? එතකොට අපේ සිලබස් එකට අදාළව අපි කතා කරන්නේ මෙන්න මේ ටික විතරයි. DFD1 සහ DFD0 කියන එක. ඒතර මෙතනදී මේන්ලි සිද්ධ වෙන ප්‍රොසෙස් කතා කරනවා. ඊට අමතරව දත්ත පාදකයක් තුළ දත්ත ගබඩා වෙනවද? ඒ දත්ත ගබඩාවල තියෙන දත්ත අපි නැවත භාවිතා කරනවද කියන කාරණාව මේකෙදි පැහැදිලි කරනවා. එතකොට ඔන්න ඕක තමයි අපි DFD1 එකට සරල උදාහරණයක් විදිහට කතා කරන්නේ. මේක ඔළුවේ තියාගෙන මේක මතක තියාගෙන අපි ඇඳලා තියෙන නැත්නම් අපි දීලා තියෙන ප්‍රශ්න ටික නැවත වතාවක් බලන්න. එතකොට ඒවට අදාළ DFD1 අඳින්න. ඊට පස්සේ අපි තීරණය කරමු. ඊට පස්සේ අපි බලමු ඒවා අපි නැවත වතාවක් කතා කරන්න. මෙතන ඉස්සරහට අපි papers වල DFD1 DFD0 ඔය කියන level දෙකටම අදාළ සටහන් අඳින්න තියෙනවා. එතකොට ඒවත් යෙත් එක්ක අපි මේවා නැවත කතා කරනවා. එතනින් ඔයාලට හොඳ idea එකක් ගන්න පුළුවන්. right එහෙනම් සරල උදාහරණයක් ඕක මම උත්සාහ කරනවා තව උදාහරණයක් හෝ දෙකක් ඔයාලට මේත් එක්කම පැහැදිලි කරන්න. අපි බලමු කෙසේ වෙතත් ඔයාලට මූලික බේසික් idea එකක් මේකෙන් ගන්න පුළුවන්. අපි දීලා තියෙන ප්‍රශ්න ටික කරන්න. එතකොට සාමාන්‍ය DFD කියන ගැටලුව යම් තාක් දුරට විසඳෙයි. papers කරනකොට ඉතුරු ටිකක් complete කළා ඔයාලට exam එකට මුහුණ දෙන්න පුළුවන් මට්ටමේ හොඳ දැනුමක් හදා ගන්න පුළුවන් DFD සම්බන්ධව. DFD0 සහ DFD1 කියන දෙකම පිළිබඳව සම්බන්ධව. right එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. ඊළඟ වීඩියෝ සමග අපි නැවත හම්බ වෙමු.